අපි හැමෝම කියනවා දුවෙක්ගේ ජීවිතේ වීරයා තමයි අපේ තාත්තා කියලා. ඇත්තට මේ කතාව හරි. මම මෙහෙම පටන් ගන්නම්. දුවෙක්ගේ ජීවිතේ හොඳම කාලේ අනිත් ළමයි තමන්ගේ තාත්තලා එක්ක සතුටින් ඉන්නව බල තමන්ගේ අම්මත් එක්ක සදහටම මේ ලෝකේ තනි වෙලා අනේක විද වෙනස්කම් දුක් කම්කටොළු මැද අද කාලේ සමාජයේ සමහර තැන්වල දුවෙක්ට දරා ගන්නම බැරි වෙනකොට අනේ මගේ හයියට මගේ තාත්තා මල් ළඟ හිටියානම් කිය හොල්ලන දූවරු මේ ලෝකේ කොච්චරනම් ඇද්ද? අපේ තාත්තලා මහලොකු සල්ලිකාරයෝ වෙන්න පුළුවන්. ඒත් එයාට පුළුවන් විදියට අපි ඉල්ලන හැම දේම අරන් දුන්නා. අපිව බලාගත්තා. ආරක්ෂා කළා. ඒ නැවත ආයමත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මරණය කියන්නේ අපි හැමෝටම උරුම දෙය කියලා හිත හොඳටම දන්නවා. ඒත් මේ ලෝකේ කිසිම දරුවෙක්ට තමන්ගේ තාත්තගෙන් ඈත් වෙන්න සිද්ධ වෙන්න එපා. ඒ වේදනාව දරා ගන්න හරි අමාරුයි. ඒ නිසා මේ කිවන හැම තත්පරයකම ඔයාගේ තාත්තා එක්ක සතුටින් ඉන්න. එයාව හොඳට බලා ගන්න. ස්තුතියි.